මේ තියෙන්නේ VFD control එකක්. මේක අපි තියලා තියෙන ස්පර්ශක තිරයක්. ඒ කියන්නේ මේකේ forward reverse කරන්න පුළුවන්. අපි PLC එකක් කරහා මේකට VFD control එකට signal දෙනවා. VFD කරන්නේ frequency එක වෙනස් කරලා අපිට motor එක soft starting වලට ගන්න පුළුවන් මුදු ආරම්භකයක් විදිහට භාවිත කරනවා. අපි මෙතන අපි forward අපි යොදමු. මේ forward යොදාගත්තට පස්සේ ඔයාලට පේනවා මේකේ frequency 11ට තියෙන්නේ. 11ට තියෙන මේ බල්බේ හොඳින් පේනවා අපිට නිවිනිපත් වෙනවා ගතිය. අපි බලමු frequency එක අඩු කරනවා. දැන් ඔයාලට පේනවා මේ frequency එක අඩු වෙලා අඩු කරාම දැන් මේ තියෙන frequency එක දෙකේ මොකද දැන් මෙතන frequency එක දෙකේ hertz දෙකක් වෙනකොට මේ මෝටරේ ඉතාමත්ම සෙමින් තමයි ධාවනය වෙන්නේ. ඒකට ඔයාලට පේන්න තියෙන මේ මෝටරේ ඉතාමත්ම සෙමින් ධාවනය වෙන්නේ. අපි frequency එක වැඩි කරන් යන්න පුළුවන්. අපි මේ වැඩි කරනකොට ඔයාලට පේන මේකේ වේගය වැඩි වෙනවත් මේකම ආලෝකයත් වැඩි වෙනවා. ඒ කියන්නේ සංඛ්‍යාතය වැඩි වෙනකොට අපිට දිගට විදුලිය ලැබෙනවා. දැන් මේ තියෙන විස්ස දෙක අර මේ මෝටරේ සද්දෙත් දැක්නවා ඇති. දැන් අපි 27 තියලා තියෙන්නේ. වෙන මේක අපි 27ට ගෙනාවා. මේ වගේම අපිට පුළුවන් මේක නැවතත් පිටිපසට ගන්න එකනේ සංඛ්‍යාතය අඩු කරන්න. දැන් ඔයාලට පේන මේ සංඛ්‍යාතය අඩු කරනකොට මෝටරේ වේගය අඩු වෙනවා. ඒ වගේම මේ බල්බ් වලින් ඒක අපිට බලා ගන්න පුළුවන් සංඛ්‍යාතය අඩු වෙනවා. මේක වෙනස් කරන විදිය. මම හිතන්නේ මේක පැහැදිලිව සරලව පැහැදිලි කිරීමක් කරේ ඒක ඔබට පැහැදිලිව දැන් දැක් ගන්න පුළුවන්. කොහොමද